සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපේ ඉන්ඩිකේටර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්ස්ටෝල් කරගෙන හරි විදියට ට්‍රේඩ් එකක් ගන්න සහ කොහොමද ඒකේ දෙන සිග්නල් එකක් අඳුරගන්නේ කියලා. හරි. ඉතින් මුලින්ම අපි ඔයාලට ලබා දීලා තියෙනවා ලින්ක් එකක්. අන්නේ ලින්ක් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ සයිට් එකට ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් සයිට් එකේ blue color button එකට download now කියලා. ඉතින් මේ download button එක ක්ලික් කරාම ඔයාට ඔයාගේ zip file එක download වෙනවා ඔයාගේ download වලට. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆයිල් එක හොයාගන්න zip file එක. ඊට පස්සේ right click කරලා ඒක extract file දෙන්න. එහෙම නැත්නම් right click button එක ඔබාගෙන දකුණු පැත්තට චුට්ටක් අරන් යලා ඇරියම ඔයාලට මෙන්න මේ display එකේ පෙන්වන විදියට පෙන්වනවා. ඉතින් ඒකේ extract here දෙන්න පුළුවන්. extract here දුන්නම ඔයාට indicators තුනක් බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ. ඉතින් මේ indicators තුනම ඔයාට තියෙන double click කරන්න විතරයි. ඕකට double click කරාම තුනේම ඔයාගේ chart එකට මෙන්න මේ ආකාරයෙන් load වෙනවා. ඉතින් තුනම මෙන්න මේ මම මේ වීඩියෝ එක කරන විදියටම double click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ navigator bar එකට ගිහිල්ලා navigator bar එකේ ඔයා අප්ලෝඩ් කරගත්තු indicators list එක පෙන්නනවා අලුතෙන් add කරගත්තු indicator ටික. ඉතින් ඒ indicators ටික ඔයාගේ chart එකට drag and drop කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට click කරලා ඔයාලට පුළුවන් ඇදගෙන ඇවිල්ලා chart එකට ඔන්න ඔය ආකාරයට අතාරින්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕකේ පෙන්නන details ටික ඔය විදිහටම තියෙනවා. ඉතින් ඕකේ ඔයාලට okay button එකේ බුවව නම් ඔයාගේ ඉන්ඩිකේටර් එක ඔටෝමැටික් ඔන් වෙනවා අන්‍ය ආකාරයට. ඉතින් මේ විදිහට තුනම මේ ආකාරයෙන් ඉන්ඩිකේටර්ස් තුනම ප්ලේස් කරගන්න. හරි. ඉතින් ඉන්ඩිකේටර්ස් තුනම මෙන්න මේ ආකාරයට ප්ලේස් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි chart එක පෙන්වන්නේ. ඉතින් මෙතන කොළ පාට arrows තියෙනවා. ඒ වගේම රතු පාට arrows තියෙනවා. ඒ වගේම දකුණු අත පැත්තෙන් ලොකු candle bar දෙකක් තියෙනවා. ඒ වගේම උඩින් තියෙනවා down trend. ඒ වගේම ඔයාගේ currency pair එක ඔයා use කරන ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා. හරි. ඉතින් අපි බලමු කොහොමද මේකෙන් ඇනලයිස් කියන්නේ මෙයා දෙන සිග්නල් එකකට ට්‍රේඩ් එකක් ගන්න කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ සිග්නල් එක ඉන්ඩිකේට් කරනකන් බලාගෙන ඉන්න ඕනේ. මුලින් සිග්නල් එක ඇරෝ එක පෙන්නනවාට ඇරෝ එක පෙන්නුවම අපි දැන් එක්සැම්පල් එකක් විදිහට මේ බයි ඇරෝ එක ගමු. බයි එක අපි හිතමු මෙන්න මේ මම මේ දාගත්තු නිල් පාට ඉර හරියෙන් බයි ඇරෝ එක අපි බයි එන්ට්‍රි ගත්ත කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් TP එක TP එක පිප් 20ත් 30ත් අතර වගේ අගයකට යන්න පුළුවන්. හැබැයි මේක යන්න ඕනි 15 minute time frame වල සාමාන්‍ය පිප් 20ත් 30ත් අතර. එතකොට ඔයා 5 minutes වගේ යනවා නම් සාමාන්‍ය පිප් 10ත් 20ත් වගේ පොඩි ස්කැල්පින් වලට විතරක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ඇනලයිස් එක හරියට වැඩ කරනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාට නිකන් කන්ෆර්මේෂන් එකක් විදිහට මේ ඉන්ඩිකේටර් එක යූස් කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා එන්ට්‍රි එක ගත්තොත් නිල් පාට ලයින් එකෙන් ඉතින් මම දැන් ප්ලේස් කරලා තියෙනවා නිල් පාට ලයින් එකට අමතරව රතු පාට ලයින් එක. ඉතින් රතු පාට ලයින් එක Excel එක. Excel එක අපි සාමාන්‍යයෙන් ප්ලේස් කරගන්නේ arrow එක අපිට දීලා තියෙන arrow එකට පහලින්. ඒ වගේම තමයි අපිට ඒ හා සමානව ඉහළින් TP එක තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ප්‍රොෆිට් එකක් වගේ ප්‍රොෆිට් සාමාන්‍ය යම් කිසි ප්‍රමාණයක ප්‍රොෆිට් එකක් ආව නම් ඔයාලට එක්සිට් වෙලා ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න පුළුවන්. හරිද එන්ට්‍රි ප්‍රයිස් එකෙන් දැන් ඔන්න ඔය ආකාරයට තමයි තියෙන්නේ එන්ට්‍රි ප්‍රයිස් එක සහ මේ විදිහට මම ලයින් එකක් උඩට දා ගන්නවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ට්‍රේඩ් දෙකක් වුණත් එකපාර ගන්න. අරගෙන හැබැයි ඒක ඔයාගේ මනි මැනේජ්මන්ට් එකත් එක්ක තමයි යන්නේ. ඔයා කොච්චර හොඳට පර්ෆෝම්ස් ඒ කියන්නේ ඔයාගේ කැපිටල් එක කොච්චර තියෙනවද? ඒ වගේම ඔයාගේ ඩ්‍රෝ ඩවුන් එක කොපමණ ප්‍රමාණයක් දරා ගන්න පුළුවන්ද සහ ලොට් සයිස් මේ හැම දෙයක්ම ඔයා තීරණය කරන්න ඕනේ. තීරණය කරලා තමයි මෙන්න මේ විදිහට මම මේ දාන විදියට TP දාගන්න පුළුවන්. ඉතින් normally ඔයා ට්‍රේඩ් එකක් ගත්තොත් මෙන්න මේ විදියට TPSL ටික දාගන්න SL එක ප්ලේස් කරන සාමාන්‍ය arrow එකට යටින් ඒ වගේම
TP එක ඔයාලට කැමති ප්‍රමාණයකට තියාගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන තව දෙයක් තමයි එන්ට්‍රි එකක් ගන්නකොට අපි කොහොමද ෆිල්ටර් කරන්න කියන එක. ඉතින් ඔයාලට උඩින් පේනවා උඩ තියෙනවා ඩවුන් ට්‍රෙන්ඩ් කියලා. ඉතින් ඒකේදී අපි කරන්නේ අපිට ට්‍රේඩ් එක ගන්න ඕනේ ඩිරෙක්ෂන් එක. අපි වැඩිපුරම ඉන්න ඕන මොන පැත්තේද කියලා ෆිල්ටර් කරන එක. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ පහළ තියෙනවා වෙයිට් කියලා සිම්බල් එකක්. ඒක තමයි සෙන්ටිමන්ට් එක කැල්කුලේෂන් එක වෙන්නේ. ඒ කියන්නේ මාකට් එකේ කොච්චර ප්‍රමාණයක බයස්ලා සෙලර්ස්ලා ඉන්නවද සහ දැන් මේ වෙලාවේ පොසිෂන්ස් එකක් ඕපන් කරන්න හොඳද ඒ වගේ දිගට වොලටයිල් එක තියෙනවද නැද්ද අන්න ඒ දේවල් ටික තමයි දකුණු අත පැත්තේ පහළ තියෙන ඔය කැනල්ස් දෙකෙන් තේරුම් කරන්න. ඉතින් ඔයාලට පේනද රතු පාට වෙලා තියෙනවා කියන්නේ ලොකු මාකට් එකේ ලොකු සෙල් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ සෙල් ප්‍රෙෂර් එක ඉවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆිල් වෙලා තියෙන්නේ කියලා තමයි සොරි ඉවර වෙලා වෙගෙන ප්‍රෙෂර් එක ෆිල් වෙලා තියෙන්නේ කියලා තමයි දකුණු පැත්තේ ලොකු කැනල් එකකින් පෙන්වන්නේ. ඉතින් මේ කැනල් එක ෆිල් වෙලා වුණාට පස්සේ මාකට් එක බයි වෙන්න ඕනි. ඉතින් අන්න ඒක තමයි උතරින් ඔය ඉන්ඩිකේට් කරලා කියන්නේ සෙල් කරන්න කියලා. ඉතින් අපි දැන් ගමු සෙල් ට්‍රේඩ් එකක් කොහොමද සෙල් ට්‍රේඩ් එකක් ගන්න කියලා. දැන් මම ග්‍රීන් කලර් ලයින් එකක් දාලා තියෙන්නේ. මම ට්‍රේඩ් එක ගන්න හිතාගෙන ඉන්නේ මෙන්න මෙතන ග්‍රීන් කලර් ලයින් එකෙන්. ඊට පස්සේ මම SL එක ප්ලේස් කරගන්නවා. මම මේ උඩින් දාගත්තු ඇරෝ එක ගාවට ඇරෝ එකේ කෙලවරට SL එක ප්ලේස් කරගන්නවා. ඊට පස්සේ මම ඒක ප්‍රොෆිට් පිට එක්සිට් කරලා ඔයාලට පෙන්නන්නම්. හරි. ඉතින් ඔන්න මගේ ලයින් එකට ට්‍රේඩ් එක ආවා. ඉතින් මම ඔන්න ඔය විදිහට ට්‍රේඩ් එක ප්ලේස් කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් TP එක ඔයාලට ඔන්න ඔය ආකාරයකට normally ඔයාලට ඔයාගේ daily profit target එකක් තියෙනවා නම් ඔය daily profit target එකට හරියන විදිහට ඔයා ප්ලේස් කරගන්න. ඊට පස්සේ TP එක එහෙම පහලින් දාගන්න. ඒ වගේම SL එක අදාළ මම ඔයාලට කිව්වේ arrow එක උඩින් ප්ලේස් කරගන්න. හරි. අනිත් දේ තමයි ඔයාලට කියන්න ඕනේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක අනිවාර්යයෙන්ම සෙල් එන්ට්‍රිස් විතරක් බලන්න. ඒ වගේම දකුණු අත පැත්තේ පහළ තියෙන වෙයිට් කියලා තියෙනවා නම් ඒක වැඩි එන්ට්‍රි ගන්න යන්න එපා ඒ ටයිම් එකේ. එතකොට ඒකේ පෙන්නනවා නම් ඔයාලට බයි සිග්නල් එකක්. එහෙම නැත්නම් එතන කරනවා බයි කියලා. ඒ කියන්නේ සෙන්ටිමන්ට් එක බයි වලට හැරිලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි සෙන්ටිමන්ට් එක සෙල් වලට හැරුණොත් මාකට් එක සෙල් වෙනවා. ඉතින් මේ ට්‍රේඩ් එකේ ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම මේ ට්‍රේඩ් එකේ ට්‍රේලිං ස්ටොප් එකක් දානවා. ට්‍රේඩ් එක උඩ රයිට් ක්ලික් කරලා ඔයාලට පුළුවන් ට්‍රේලිං ස්ටොප් වලට ගිහිල්ලා එතනින් ඔයාලට කැමති පොයින්ට්ස් ගානක් දෙන්න. පොයින්ට්ස් අනුව ඒ කියන්නේ පොයින්ට්ස් කියන්නේ පිපෙට් වලට. ඉතින් ඒක ඔයාගේ දැන් ට්‍රේලිං ස්ටොප් එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. එක්සැම්පල් එකකට ඔයා BE කරන normally අපි ට්‍රේඩ් එකක් මැනුවලි අපි SL එක මූව් කරන්න ඕනි. හැබැයි ඒ වුණාට ට්‍රේලිං ස්ටොප් එකක් ප්ලේස් කරාම මට බලා ගන්න පුළුවන් මාකට් එක අපි ඒක enable කරලා තිබුණම ඔටෝමැටික්ම SL එක පල්ලෙහාට අරගෙන එනවා. එතකොට අපි අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න SL එක මූව් කරන් පහළට එනවා. ඊට පස්සේ ප්‍රොෆිට් එකකින් අපිව ප්‍රොෆිට් එකකින් තියලා එයා ට්‍රේඩ් එක එක්සිට් කරගන්නවා SL එක හිට් වුණොතින්. ඉතින් මේක ගොඩක්ම වාසි මොකද අපි බිසි වෙලා ඉන්න වෙලාවලදී සහ අපි ට්‍රේඩ් එක ප්ලේස් කරාට පස්සේ අපිට බලන්න බැරි වුණොතින් මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා අපිට ට්‍රේඩිං වලදී. හරිදි මන් හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ ලොකු දෙයක් තේරුණා කියලා. අතරම මේ කලින් ඉංග්ලිෂ් වීඩියෝ එකක් මම ප්ලේස් කරේ. ඒ ඉංග්ලිෂ් වීඩියෝ එකේම සිංහල වීඩියෝ එකක් තමයි මම මේ දාන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මොන හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් හෝ මොන හරි ගැටලු තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ පේන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම තවත් මොන හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට chat කරලා හෝ අපිත් එක්ක මැසේජ් කරලා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මම ඔයාලට මේ දවස් ජනවාරි මාසේ ෆ්‍රී දීලා තියෙනවා. 2026 ජනවාරි 30 වෙනකන් ඔයාලට ෆ්‍රී ලබා දීලා දෙනවා ඉන්ඩිකේටර් එක. ඉතින් try කරලා බලන්න. try කරලා experience එක අපිත් එක්ක share කරගන්න.